අයිබෝවන් වාසනාවන් විශ්වගුරු YouTube නාලිකාව සමඟ එක්වන ඔප සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5127ද ශ්‍රී බුද්ධ වර්ෂ 2570ද සක වර්ෂ 1948ක්ද කිස්තු වර්ෂ 2026ක් වූ ජූනි මාස කන්‍යා ලග්න පලාපල විස්තර කිරීමටයි මා දැන් සූදානම් වන්නේ. අපි මුලින්ම බලමු කන්‍යා ලග්න ඔබගේ 2026 ජූනි මාසේ ගෝචරයෙන් ග්‍රහයින් පිහිටා ඇති ආකාරය කෙසේද යන්න. මෙහිදී කන්‍යා ලග්න හිමියන්ගේ 3 වන රාශියේ චන්ද්‍රයත් 6 වන රාශියේ රාහු ග්‍රහයත් 7 වන රාශියේ සෙනසුරු ග්‍රහයත් 8 වන රාශියේ කුජ ග්‍රහයත් 9 වන රාශියේ රවි ග්‍රහයත් 10 වන රාශියේ ගුරු සිකුරු බුධ යන ග්‍රහයන් තිදෙනත් 12 වන රාශියේ කේතු ග්‍රහයත් යන ආකාරයටයි කන්‍යා ලග්න ඔබගේ ග්‍රහයන් පිහිටා ඇත්තේ. මෙන්න මේ කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයයි. මෙන්න මේ බුධ ග්‍රහයා ගුරු සිකුරු සමග සංයෝග වී දසවැන්නේ ස්වක්ෂේත්‍ර බලෙන් පිහිටා තිබීම ඔබගේ ජීවිතේ ගෝචරෙන් ඊ타ත්ම ප්‍රබල තත්වයක උදා වී ඇත. ගුරු සිකුරු යන සුබ ග්‍රහයන් දෙදෙනෙක් සමග බුධ ග්‍රහයා තැන්පත්ව සිටීම තුළින් ඔබට මෙම මාසයේ විශේෂයෙන්ම ඊ타ත්ම හොඳ කාල වකවානුවක් ගත කිරීමට හැකියාවක් ලැබෙන කාලයක් බව පෙන්වා දීමට පුළුවනි. එහිදී ඔබ දැනටමත් යම්කිසි ශේෂ්ත්‍රයක ඔබ කරන ශේෂ්ත්‍රයේ අදාළ වන්නේ නැහැ. මෙම මොන ශේෂ්ත්‍රයක ඔබ රැකියාවක නිරත වී සිටියේද මෙන්න මේ ශේෂ්ත්‍රයෙන් ඔබට එම රැකියාවෙන් උසස් වීමක් ලැබෙන පුවතක් දැනගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබට නව ව්‍යාපාර ආරම්භ කිරීමට සියලුම පිඹුරුපත් සකසා අවසන් කොට එම ව්‍යාපාරයේ ආරම්භ කිරීමට ලැබීමක් සිදුවෙන මාසයක් බවටද මේ මාසේ පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබට ඔබගේ පියා සමග දැඩි කිට්ටු මිත්‍රතාවයක් ඇති කරගෙන මෙන්න පියා සමග දුර ගමනක් යාමටද ඔබට සිදුවන මාසයක් බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබගේ සහෝදරියෙකුගේ විශේෂ උත්සවයකට සහභාගී වීමට සිදුවෙන මාසයක් බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. කන්‍යා ලග්න හිමියනි, ඔබට ඔබ දැනටමත් විවාහ වීමට සිටින තරුණියක් නම් ඔබගේ විවාහය තරමක් දුරට ප්‍රමාදයක් සිදුවෙන කාලයක් බවද පෙන්වා දීමට හැකියාවක් ලැබේ. ඒ වගේම ඔබ දැනටමත් විවාහ වී සිටින අයෙක් නම් ඔබගේ විවාහයේ පොඩි ගැටලු සහගත තැන් උදාවෙන කාලයක් බවද පෙන්වා දීමට පුළුවනි. විශේෂයෙන්ම ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය සැකකිරීමක්
ඉස්මතු වෙන කාලයක් බව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබ පෙර ආත්මවල ඊ타ත්ම ඉහළින් පින් රැස් කර මෙන්න මේ පින් තුලින් මේ ආත්මේ හොඳ ජීවිතයක් ගත කිරීමට ඔබගේ කල් ක්‍රියාව මත ලැබෙන මහඟු අවස්ථාවක් උදා වෙන මාසයක් බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. මෙන්න මේ කාල වකවානුව තුල කන්‍යා ලග්න හිමියනි ඔබ සිතූ ආකාරයටත් ඉහළින් ඔබට ඛනිජ සම්පත් වලින් ජයග්‍රහණයක් උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල වකවානුවක් බවද පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබ විනෝද වීම වැඩි වෙන කාල වකවානුවකි. ඔබගේ යහළු යෙහෙලියන් වැඩියෙන් ඔබ ආශ්‍රය කිරීමක් සිදුවෙන කාලයක් බවද පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබ ඇඟලුම් ආශ්‍රිත අලුත් ව්‍යාපාරයකට අතගැසීමක් සිදුවන මාසයක් බවද මේ මාසේ සිදුවන බව පෙන්වා දෙමි. කන්‍යා ලග්න හිමියනි ඔබගේ ජීවිතේ යම්කිසි සන්දිස්ථානයක් පසු කර යෑමට ණය මුදලක් අපේක්ෂාවෙන් ඔබ සිටියේ නම් මෙන්න මේ ණය මුදල ඔබගේ දෝතට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන විශේෂ අවස්ථාවක් උදා වෙන මාසයක් බව පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. කන්‍යා ලග්න හිමියනි ඔබට විදේශගත යහළු යෙහෙලියන් සිටින්නේ නම් මෙන්න මේ යහළු යෙහෙලියන්ගේ ඔබට උදව් උපකාරයක් උදා වෙන මාසයක් බවද මේ මාසේ සිදුවනු ඇත. මේ කරුණු මෙසේ ප්‍රකාශ කරද කන්‍යා ලග්න හිමියනි ඔබගේ ජීවිතේ තරමක් දුරට තාඩන පීඩන වලට ඔබ ගොදුරු වීමක් සිදුවෙන මාසයක් බවද මා මතක් කර සිටින්නම්. එසේනම් ඔබගේ ආමාශගත රෝගාබාධ වැඩියෙන් සිදුවෙන මාසයක් බව මේ මාසේ පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඔබට හදිසි රෝගාබාධයක් වැළඳී ඒ හරහා ඔබගේ ජීවිතේ යම්කිසි කලකිරීමක් ඇතිවීමට ඉඩ ඇති මාසයක් බවද පෙන්වා දීමට හැකියාවක් ලැබේ. ඒ වගේම ඔබ දැනටමත් විවාහක අයෙක් නම් ඔබගේ විවාහයෙන් පසු ඔබට ලැබුණු දායාදවල යම්කිසි ගැටලුවක් පැන නැගී මෙන්න මේ හරහා ඔබගේ විවාහයේ තරමක් පීඩනයක් එල්ලවන කාලවකවානුවකි. ප්‍රවේශම් සහගත ලෙස බුද්ධිමත් ලෙස ඔබගේ ගැටලු ඔබ निराකරණය කරගන්න මන්ද මේ මාසේ ඔබ එසේ බුද්ධිමත් ලෙස ගත කරන්න. ඔබට ඉන් පසු ඉහළ ජයග්‍රහණයක් උදාවීමට නියමිත කාලවකවානුවක් උදාවනු ඇත. කන්‍යා ලග්න හිමියනි ඔබ දැනටමත් ලොතරැයිපත් ආදිය මිලදී ගන්නේ නම් මෙන්න මේ ලොතරැයිපත් ඔබ අංක 1 අංක 6 අංක 4 යන අංක වලින් සැදුණුලත් ලොතරැයිපත් මිලදී ගන්න ඔබට ඉහළ ජයග්‍රහණයක් කරා යාමට හැකියාවක් ලැබෙන කාලයක් බව පෙන්වා දීමට පුළුවනි. කන්‍යා ලග්න හිමියනි ඔබ විශ්වගුරු YouTube නාලිකාව සමග
දැනටමත් රැඳී සිටින අයෙක් නිසා ඔබට විශ්වගුරු YouTube නාලිකාවෙන් ඔබගේ ගැටලු විමසීම සඳහා මා දුරකථන අංකයක් ඔබ හමුවේ තබන්නම්. 074 04 65 127 යන දුරකථන අංකයට ඔබගේ ගැටලු යොමු කරන්න. මා ඔබට විසඳුම් ලබා දෙන්න. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා.